මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වී වැපිරීම පිළිබඳව. මුලින්ම අපි සහතික කළ බීජ හොඳින් ජලයේ පෙඟවීම කරනවා පැය 24ක පමණ කාලයක්. ඉන්පසුව වී යහන් කිරීම සිදු කරනවා. සිමෙන්ති පොළවක් මත ඇතිරීම සිදු කරනවා. කෙසෙල් කොළ හරි හබරල කොළ වලින් වැසීම සිදු කරනවා. ඒ වගේම ඊට උඩින් බර යමක් තැබීම සිදු කරනවා. ඉන්පසුව මේ කණු කැපුණු බීජ කුඩාවට මුල් ලැබීම සිදු වෙනවා. ඉන්පසුව ගොවියා ආවරණය කළ හබරල කොළ ඉවත් කරනවා. දැන් වී ටික එක පොකුරට ඝනව මුල් වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ගොවියා වී අත්ගැසීම කියලා හඳුන්වන්නේ මේ වී පැල එකින් එක සීරුවට වෙන් කිරීමයි මුල් නොකැඩෙන පරිදි. වී වැපිරීමට පෙර දිනේදී තමයි වී අත්ගසා වී වැපිරීම සඳහා සූදානම් කරගන්නේ. මේ තියෙන්නේ වී වැපිරීම සඳහා සකස් කරන ලද ලියද්ද පෙනෙන ආකාරය. ජලය බැස යාමට ඇලපළුව හොඳින් සකසනවා. ගොවියෝ ඉතාමත් සුමටව පෝරු උදැල්ලෙන් බිම සකස් කිරීම සිදු කරනවා. දවසේ උදේ පාන්දරම කාලයේ තමයි ගොවියන් විසින් මේ වී වැපිරීම සිදු කරන්නේ. මේ මහත් ගෞරවයෙන් තමයි මේ කුෂිකාර්මික කටයුතු වල නිරත වෙන්නේ. මනාව වැපිරුම් බිමක් සැකසීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. පිරිමි පාර්ශවය වගේම කාන්තා පාර්ශවයත් කුෂිකාර්මික කටයුතු වලදී යහුසුලුව කටයුතු කරනවා. මේ ආකාරයට වී වැපිරීම සිදු කරනවා. වීයට හොඳින් විසිරෙන පරිදි එක මත එක නොපිහිටන පරිදි. වක්කඩෙන් තමයි ජලය ලියද්දට පිට කිරීම හා නැවැත්වීම සිදු කරන්නේ. ජලය පාලනය කුෂිකර්මාන්තයේදී ඉතාම වැදගත්. ජලය පොහොර වල් පැල පාලනය පලිබෝධ පාලනය ඉතාමත් වැදගත් වී වගාවේදී ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා. මේ පෙනෙන්නේ වී වැපිරුවට පස්සේ කොහොමද ලියද්ද පේන ආකාරය.